ඒ සංස්කෘතිය ධර්මයේ විනිවිද යන මිනිස්සුන්ට නිර්වාණය අරගෙන කෙනෙක් පහළ වෙනවා. මේ ලෝකේ හැමදාම සිද්ධ වෙන කතාන්දරය. නිර්වාණය අරගෙන පහළ වෙන කෙනා පිළිබඳව මම ඔබට උපමාවක් කියනවා. ලෝකේ අර සංස්කෘතිය හා ධර්මයේ විනිවිදගෙන ගියාම සමාජය තුළ මිනිස්සු තුළ කතිකාවතක් නිර්මාණය වෙනවා. මේ අපි විශ්වාස කරන දේවල්, මේ අදහන දේවල්, මේ පිළිගන්න දේවල් තුළ සදාතනික ගැලවීම නැත. සදාතනික නිවීම නැත. සදාතනික ශාන්තියට පත්වීමේ මාර්ගය නැත කියා මිනිස්සු කල්පනා කරනවා. එතකොට මිනිස්සුන්ට පවතින ධර්මයේ කෙරෙහි සැක සංකා මතුවෙනවා. මිනිස්සු මේ සාකච්ඡාව දුරදිග යනකොට ඒ සාකච්ඡාවෙහි ප්‍රතිඵලය අරගෙන කෙනෙක් මහා පෘථිවිෙහි ජීවමාන වෙනවා. ඒ ලෝක ධර්මයක් ඒක. ඒක සදා කාලයටම මේ අහස පොළොව පවතින තාක්, ඉරහඳ පවතින තාක් මේ ලෝකෙ සිද්ධ වෙන සිද්ධාන්තයක්. මම ඔබට උපමාවක් කියනවා. අපට ඕන වෙනවා කල්පවෘක්ෂයක්. කල්පවෘක්ෂය කියන්නේ කොමක්ද? සිතූ පැතූ සම්පත් ලබා දෙන ගහ. කවුරු හරි කල්පවෘක්ෂය ළඟට ගිහිල්ලා ඉල්ලුවොත් මට අලුත්ම බෙන්ස් එකක් ගෙනත් දෙන්න කියලා ඒ කල්පවෘක්ෂය උට බෙන්ස් එකක් දෙනවා. ඒ වෙලාවෙම. කවුරු හරි ඒ කල්පවෘක්ෂය ළඟට ගිහිල්ලා කිව්වොත් මට තවතිසා දෙව්ලොවට යන්න ඕන කියලා ඒ කල්පවෘක්ෂය හෝ තවතිසා දෙව්ලොවට එක්ක යනවා. සාපිපාසාවෙන් පෙළෙන මිනිස්සේ කල්පවෘක්ෂය ළඟට ගිහිල්ලා කිව්වොත් මට අමෘතය දෙව කියා ඒ කල්පවෘක්ෂයට අමෘතය දානය කරනවා. කිරිබොන්න ආසාවක් තියෙන මිනිස්සෙක් කිව්වොත් මට කිරි දෙන්න කියා කල්පවෘක්ෂයට කිරි ලබා දෙනවා. කල්පවෘක්ෂය නොදෙන දෙයක් නැහැ. සියල්ල ලබා දෙනවා. කල්පවෘක්ෂය නැති දෙයක් නැහැ. සියල්ල තියෙනවා. කෙනෙක් ලෝකයට ඇවිල්ලා කියනවා කල්පවෘක්ෂයක් පහළ වෙනවා. ඒ කල්පවෘක්ෂය පාලුණායින් පස්සේ උඹලා ඕන කෙනෙකුට පුළුවන් උඹලා කැමති දේ ඒ කල්පවෘක්ෂය ජීවමාන කරලා ඒක පැල කරවගෙන ඒකෙන් ලබා ගන්න. දැන් මිනිස්සු කතා කරනවා කල්පවෘක්ෂයක් පහළ වෙනවා. ඒ කල්පවෘක්ෂය ළඟට ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද? තවතිසාවට යන්න දේ වෙලාවෙම තවතිසාවට කියනවා. ඒ වෙලාවෙම අකනිටා බඹලුව පෙන්වනවා. යට අවීචිය පෙන්වන්න කිව්වොත් ඒ වෙලාවෙම පෙන්වනවා. කිව්වොත් අලුත්ම ජාතියේ බෙන්ස් කාර් එකක් පෙන්වන්න කියලා ඒකත් පෙන්වනවා. ලෝකේ අලුත්ම ජාතියේ ගුවන් යානයක් පෙන්වන්න කිව්වොත් ඒකත් පෙන්වනවා. ඒක දෙනවා ඔක්කොම දේවල්. ඊට පස්සේ මිනිස්සු කතා කරනවා ඒ කල්පවෘක්ෂයේ බීජ තියෙනවා. ඒ බීජ අරගෙන කෙනෙක් අනාගතේ මහ පොළොවට වැඩම කරනවා. ඒතර මිනිස්සු කල්පනා කරනවා එහෙනම් අපි ඔක්කොම වැඩ අත්හැරලා දාමු දැන්. දැන් අපි හම්බ කළ වැඩක් නැහැ. ඇයි? හම්බ කරනවට වඩා ලේසි කල්පවෘක්ෂයේ හිටවලා ඒක ළඟට ගිහිල්ලා අපි ඉල්ල ගමු. භෞතික ස්වර මිනිස්සු කල්පනා කරනවා. ලෝකෝත්තර ස්වර මිනිස්සු හිතනවා මේ අපි ලෝකෝත්තර ස්වර වැඩකුත් නැහැ. මේ නිර්වාණය වෙනුවෙන් විමුක්තිය සදාකාලික ගැලවීම වෙනුවෙන් මහන්සි වෙලා තේරුමක් නැහැ. අපි මේ මහන්සි වීම ප්‍රතිපත්ති පිරීම මේ ආයාසයෙන් ගෙවන ජීවිත ආධ්‍යාත්ම සියල්ල නවත්තලා දාමු. නවත්තලා දාලා ඒ ගේනවා කියන කල්පවෘක්ෂෙන් බීජයක් ඉල්ලගමු. ඉල්ලගෙන අපි මේ බීජය රෝපණය කරමු. රෝපණය කළා ඉවර වෙලා ඒ ගහ හැදුනාම අපි ඒ ගහ ළඟට ගිහිල්ලා කියමු ලෝකයේ තියෙනා වූ උතුම්ම දෙයක් පවතිනා ලෝකෝත්තරව මට ඒ ලබා දෙන්න කියලා. එතකොට ප්‍රතිපත්ති පුරලා වීරිය වඩලා මහන්සි වෙලා කැප වෙලා අවුරුදු දහස් ගාණන් කල්ප ගණන් පාරමී පුරලා ලබා ගන්න දේ අර කල්පවෘක්ෂය ඔබට එකපාර ලබා දෙනවා. භෞතික ලෝකයේ යමක් අපි ප්‍රාර්ථනා කරනවා නම් අපේ සහෝදරයෝ දහසක් අවශ්‍ය නම් අපි සහෝදරයෝ නොසොයා කල්පවෘක්ෂය වගා කරනවා. වගා කළ කල්පවෘක්ෂය ළඟට ගිහිල්ලා අපි කියනවා සහෝදරයන් දහසක් ලබා දෙන්න. එතකොට සහෝදරයෝ දහසක් ලබා දෙනවා. අපි කල්පවෘක්ෂය ළඟට කියනවා දියමන්ති ආකර 100ක් මවන්න. කල්පවෘක්ෂය අපිට දියමන්ති ආකර 100ක් මවනවා. දැන් මොනවද නැත්තේ? දැන් අපි ධනවත්. භෞතිකවත් ධනවත්. ආධ්‍යාත්මීයවත් ධනවත්. හැබැයි තාම ආවේ නැහැ. තාම කල්පවෘක්ෂය බීජ ගෙනල්ලා නැහැ. ඒ වුණාට අපිට පණිවිඩය ඇවිල්ලා. අපි ධනවත් වෙලා දැන්. මනුස්සගේ ධනවත් භාවයේ තියෙන්නේ මනසේ මිසක් එල්ලියේ නෙමෙයි.
ඔන්න ඔය විදියට හිතන මිනිස්සයා භෞතිකයාගේ සම්පූර්ණයි ආධ්‍යාත්මය සම්පූර්ණයි. මේක සුරංගනා කතාවක් වුණාට මේක ඇත්තම කතාවක්. මේක ඇත්තම කතාවක්. ඒ මිනිස්සයා ධනවත් වෙලා ඉවරයි. ඒ මිනිස්සයාට ජීවිතය ගැන ප්‍රශ්නයක් නැහැ, ජීවත් වීම ගැන ප්‍රශ්නයක් නැහැ, මරණය ගැන ප්‍රශ්නයකුත් නැහැ. මොකද එයාට මරණය ප්‍රශ්නයක් නොවන්නේ ඔහු මරණයෙන් පස්සේ ජීවමාන වෙන විදිය දන්නවා. දැන් එයා කල්පෘක්ෂයෙන් අහන්නේ ඉන්නේ මරණයෙන් පස්සේ ජීවමාන වෙන්නේ කොහොමද කියලා. කල්පෘක්ෂයෙන් අහන්නේ ඉන්නේ මරණයෙන් පස්සේ සදාකාලිකව උත්ථාන වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි අහන්න ඉන්න ප්‍රශ්නේ. දැන් ඔන්න කල්පවෘක්ෂයේ බීජ අරගෙන කෙනෙක් මහ පොළොවට වඩිනවා. එතකොට මිනිස්සු අවුරුදු 100 ගාණක් තිස්සේ බීජ රෝපණය කරවන්න කල්පනා කළා, හිතලා විවිධ භාජන හදලා ඒකට යම් යම් දේවල් දාලා ඒකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන යනවා. කල්පවෘක්ෂයේ බීජ අරගෙන ඇවිල්ලා දැන් මුලින්ම මිනිස්සේ කල්පවෘක්ෂයේ බීජය මුලින්ම මිනිස්සුන්ට ලබා දෙනවා. ඔව් ඒක ඔහු ළඟ තියෙන වටිනාම කරඬුවකට වටිනාම භාජනයකට ඒක අර ගන්නවා. ඇත්තටම ඒ කරඬුවක් ඔබ ළඟ තියෙනවා. ඔබට කල්පවෘක්ෂයේ බීජය ලැබී තියෙනවා. කල්පවෘක්ෂයේ බීජය නම් කුමක්ද? මා දෙසන වචනයි. කල්පවෘක්ෂයේ බීජ රැගෙන පැමිණි කෙනා කවුද? ඒ මමයි. ඒ කල්පවෘක්ෂයේ බීජ ලබා ගැනීමෙහි විශාල බලාපොරොත්තුවකින් අවුරුදු 10 ගාණක් ඒ පාත්‍රයේ ඒ කරඬුව හදපු අය කවුද? ඒ ඔබලයි. මුලින්ම අපි කල්පවෘක්ෂයේ බීජ එක්කෙනෙකුට ලබා දෙනවා. ඒ කල්පවෘක්ෂයේ බීජය යාට දුන්නාම එයා කල්පනා කරනවා මේ මොකක්ද? මම හිතුවේ අමුතුම ජාතිය බීජයක් කියලා. මේ දීලා තියෙන්නේ වත්ත පහල තියෙන දොඹ ගෙඩියක්. ඔහු කල්පවෘක්ෂයේ බීජය ගින්නට විසි කරනවා. ගින්නට විසි කරා මේ කල්පවෘක්ෂයේ බීජය උට පේන්න දොඹ ගෙඩියක් පත්තු වෙනවා වගේ පත්තු වෙනවා. එතකොට ඔහු තවත් තහවුරු කරගන්නවා හරියටම හරි. හරියටම හරි මම හිතුවා. දොඹ ගෙඩියක් දීලා තියෙන්නේ. මං ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔහුට කල්පවෘක්ෂයේ බීජය ලැබෙනවද කියලා? නෑ. කෙනෙකුට මේ වචන ඇහුණාම ඒ වචන ඇහෙන කෙනා මෙහෙම හිතනවා. මේ මොනවද මේ වචන? මේවා මම ඊට කලින් අහලා තියෙනවා. මේවා මම පොත්වලින් කියවලා තියෙනවා. මේවා මට අමුත්තක් නැහැ. වචන ඇහෙන්න කලින්ම ඒ වචන ඔහු ගින්නට දානවා. හරියට අර මිනිහා කල්පවෘක්ෂයේ බීජය වත්ත පහල දොඹ ගහේ දොඹ ඇටයක් කියලා හිතලා අර හැබැයි එයාත් අවුරුදු 10 ගාණක් මේකට ලෑස්ති වුණා. එයා ලෑස්ති වුණාට බීජයට අයිති නෑ. ඒ නිසා බීජය දැනගත්තා මෙයාට අයිති නෑ කියලා පෙන්වන්න ඕන. දොඹ ගෙඩියක්ම වෙන්න ඕන දැන්. දොඹ ගෙඩියක් පත්තු වෙන වගේ පත්තු වෙන්න ඕන. එතකොට අර අයිතිකාරයා හිතනවා දොඹම තමයි. දොඹ ගෙඩියක් පත්තු වෙනකොට තෙල් පැන ගිනි ගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට අර කල්පවෘක්ෂයේ බීජය අර මිනිහට පේන දොඹ ගෙඩියක් වගේ පත්තු වෙලා ගිනි අරගෙන දැවිලා අලු වෙලා ඉවර වෙනවා. මං අහන්නේ ඒ මිනිහා ඒ දැවිලා අලු වෙලා ඉවර වෙනකොට ඒ මිනිහා සදාකාලික දුප්පතෙක් බවට පත් වෙනවා. ඇයි? අවුරුදු 10 ගාණක් ධනවතෙක් කියලා හිතාගෙන හිටියා. ආධ්‍යාත්මය පරිපූර්ණයි කියලා හිතාගෙන හිටියා. භෞතිකයේ පරිපූර්ණයි කියලා හිතාගෙන හිටියා. කල්පවෘක්ෂයේ බීජය ලැබෙන බව හිතමින්. ඔහු ඉදිරියේම ඔහුගේ බීජය ගිනි ගත්තා. ඔහුගේ බීජය ගිනි අරගෙන ඉවරුණාම ඔහු ගෙන ආපු භාජනයේ උට තේරුමක් නැහැ. දහස් ගණන් වියදම් කළා අවුරුදු ගණන් මහන්සි වෙලා කැප වෙලා මේ භාජනය හදාගෙන ආවා. කල්පවෘක්ෂයේ බීජය ගැන ඔහු හිතුවා කල්පවෘක්ෂයේ බීජය අමුතු එකක් වෙන්නේ නැති කියලා. කිසි දවසක නුදුටු දෙයක් වෙන්නේ නැති කියලා. ඔහු හිතුවා කල්පවෘක්ෂයේ බීජය රත්තරන්ින් හදලා ඇති කියලා. මැණික් කොබ්බෝල ඇති කියලා. දියමන්ති වටේට තියලා ඇති කියලා. ඒ වුණාට කල්පවෘක්ෂයේ බීජය අරගෙන ආපු මිනිහා අරන් ආවේ දොඹ ගෙඩියක්. ඔහුට එතකොට ඔහු දැක්කහම ඒ බීජය දැක්කහම මේ ගෙන ආපු කෙනා කෙරෙහි වෛරය පහළ වුණා.
මූ මේක දරන් ඇවිල්ලා තියෙන අවුරුදු 1000 ගාණක් එනවා කියලා. ඒ බීජය හුවේ වෙලාවෙම පාත්‍රයට කරඬුවට අරගෙන එහෙම්ම ගින්නට විසි කරා. ඒතර ඔහුට පේන්නේ ඒක දැවිලා අලු වෙලා ඉවර වෙනවත් සමගම ඔහු සදාකාලික දරිද්‍රතාවයෙන් හා ආධ්‍යාත්මීය දරිද්‍රතාවයෙන් පෙළෙන සදාකාලික දුප්පතෙක් බවට පත් වෙලා අපාගත වුණා. කතාව ඉවරයි. ඒ පොලිමේ පළවෙනියා ඔහුයි. දැන් දෙවෙනියාට බීජය ලබා දෙන අවස්ථාව දෙවෙනියා පැමිණියා. ඔහුත් අවුරුදු 100 ගාණක් කැප වෙලා මහන්සි වෙලා මේ ලස්සන කරඬුවක් හදාගෙන ඒ කරඬුවට කල්පෘක්ෂයේ බීජය දාගත්තා. කල්පෘක්ෂයේ බීජය කරඬුවට තියෙනකොට ඔහු ඊටාම ආයාසයෙන් ඒ බීජය දිහා බැලුවා. බලනකොට ඔහුට පෙනෙන පොල් ගෙඩියක්. ඔහු කල්පනා කළා මේ වගේ පොල් ගෙඩි කීයක් මන් දවසට බින්දිනවද? මේ වගේ පොල් ගෙඩි කීයක් මන් දවසට ගානවද? මේ වගේ පොල් ගෙඩි කීයක් මං කපලා බීලා තියෙනවද? මේ වගේ පොල් ගෙඩි කී දහහක් මං විකුණලා තියෙනවද? මේකද කල්පෘක්ෂයේ බීජය. දැන් මේ ඔහු ඒක ඔලුවට තියාගෙන යන ගමන් කල්පනා කරනවා. මේක වෙන්න බෑ. මේක බොරුවක්. ඔහු අර වචන අහලා අහපු ගමන් ගින්නට දැම්මේ නෑ. ඔහු අර බීජය ඔලුවේ තියාගෙන ඒ වචන ඔහුගේ ඔලුවේ තියාගෙන ඒ වචන ගැන හරහට කල්පනා කරනවා. ඇත්තටම වචන ගැන දෙවිදියකට කල්පනා කරන්න පුළුවන්. වචන එකම වචනේ දෙවිදියකට කියන්න පුළුවන්. එකම වචනේ දෙවිදියකට කිව්වහම එකෙන් එන්නේ අර්ථ දෙකක්. නිර්වාණය වගේ. නිර්වාණය ගැන වචන ඇහෙනකොට ඒ වචන දෙවිදියකට හිතන්න පුළුවන්. අර බීජය ඔළුවේ තියාගෙන යන මිනිහා වචනය විරුද්ධව හිතනවා. මේක පොල් ගෙඩියක්. මේක කොහොමද කල්පෘක්ෂයේ බීජය වෙන්නේ? මේ හැමදාම අපි දකින්න දේ. මේක වෙන්න බෑ. මේක බොරුවක් වෙන්න ඇති කියලා ඔහු අවුරුද්දක් දෙකක් තුනක් ඒක අහලා ඉවර වෙලා අර ඔළුවේ තියෙන කල්පෘක්ෂයේ බීජය බිමට විසි කරනවා. ඔහු සදාකාලික දුප්පතෙක් වුණා. අර බීජය ඔහුගේ ඔළුවෙන් බිමට වැටෙනකොටම ඔහුගේ හිතේ තිබිච්ච සිහින මාලිගා ඔක්කොම වැටුණා. ඒ බීජය ඔහු ඔළුවෙන් විසි කරනකොටම ඔහු නිර්වාණය ගැන ගොඩනගාගත්ත ලෝක නිවන ලැබේවි කියලා හිතපු විශ්වාස සදාකාලික අජරාමර බවට පත්වීමේ මාර්ගයක් ඇත. ඒක මම අනිවාර්යයෙන්ම හොයාගන්නවා කියලා ගහන කයිවාරු. ඒ ඔක්කොම අර ඔළුවෙන් විසි කරනකොට ඉවර වුණා. මේ මං ගැන නෙමෙයි කියන්නේ. ඒ බීජය දෙන අය ගැන කියන්නේ. දෙවැන්නත් සදාකාලික දුප්පතෙක් බවට පත් වුණා. මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම බීජය ලැබෙන්නේ සාපයකටද ආශිර්වාදයකටද? ඇත්තටම කල්පෘක්ෂයේ බීජය ලැබෙන්නේ සාපය තුල ආශිර්වාදයකට. ඒක සාපයක්. හැබැයි ඒක වෙලා ඉවරුනහම සදාකාලික ආශිර්වාදයක්. අරමිනියට කල්පෘක්ෂයේ බීජය නොලැබී තිබුණා නම් අර දෙන්නට උන් දෙන්න සදාකාලික දුප්පතුන් වන්නේ නැහැ. ආධ්‍යාත්මික කෙසේ වෙතත් ලෞකික ධනවතෙක් හරි වෙන්න තිබ්බා. දැන් ඒකත් නැති වුණා. ඇයි? කොහෙවත් තියෙන කල්පෘක්ෂයක් ගැන හොයන්න ගිහිල්ලා. මේකට වෙන්නේත් ඒකමයි. මිනිස්සු නිර්වාණය ගැන හොයනවා. ඇත්තටම නිර්වාණය පැමිණෙනවා. ඒක මිනිස්සුන්ට දරා ගන්න ශක්තිය නැහැ. එතකොට ඒක ගැන හරහට හිතනවා. කල්පෘක්ෂයේ බීජයට මැණික් ගල් අල්ලලා දියමන්ති ඔබ්බෝලා රත්තරණින් තනවල ඇතේ කියලා හිතන මිනිහෙකුට කල්පෘක්ෂයේ බීජය කියා පොල් ගෙඩියක් දුන්නාම ඒ මිනිහා හරහට හිතනවා. ඇත්තටම ඔබ පිරිසුදු කිරීමට පැමිණි ගැලවුම්කාරයා ඔබ පරීක්ෂා කිරීම සඳහා දියමන්ති සියල්ල ගලවා රත්තරන් සියල්ල ගලවා මැණික් මුතු මැණික් සියල්ල ගලවා ඒ ඔහුගේ පසුම්බියෙහි දාගෙන බීජෙහි මැද පමණක් ඔබට පරිත්‍යාග කළ පවතිනවා. ඒකේ ගොනාට තේරෙන්නේ. දැන් අර කොල්ලුවේ තියාගෙන යන ගමන් හරහට කල්පනා කරනවා මේක නම් වෙන්න බෑ. මේක මෙච්චර නොවටිනා දෙයක් වෙන්නත් බෑ. කල්පවෘක්ෂය නොවටිනා දෙයක් වෙන්න බෑ. ඒකේ සියල්ල තියෙනවා නම් ඒකට සියල්ල එකෙන් ඉල්ලලා ගන්න පුළුවන් නම් ඒකට ලබා දෙන්න බැරි දෙයක් නැත්තම් ඒක පොල් ගෙඩියක් වෙන්නේ කොහොමද? ඔහු කල්පනා කළා.
ඔහුගේ කල්පනාව නිසා ඔහුට ලබා දීපු බීජය ඔහු කරඬුවෙන් බිමට දැම්මා. බිමට දැම්මහම ඔහු සදාකාලික දුප්පතෙක් බවට පත් වුණා. දැන් තුන්වැන්නෙකුට බීජය දුන්නා. තුන්වැන්නෙක් මෙසේ කල්පනා කළා. මේක මෙසේ බීජයක් නෙමෙයි. අපි අවුරුදු 10 ගාණක් බලන් හිටියා මේ බීජය ලැබෙනකම්. අපේ ආත්තල මුත්තල නත්තල අවුරුදු 10 ගාණක් වන්දනා කළා. ඒ වන්දනා කළේ මේ බීජය ප්‍රත්‍යක්ෂ කළපු, මේ බීජය වැළඳගත්තු, මේ බීජය කාපු, මේකෙන් සියල්ල ඉටු කරවා ගත්ත මිනිස්සුන්ගේ මිනිඅලු වලට. ඉතින් අපිට ඊට වඩා කොච්චර භාග්‍යයක්ද දැන් කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ බීජය අප ළඟට පැමිණෙනවා. ඒ මනුස්සයාට විශාල භක්තියක් හා විශාල කැමැත්තක් ඒ බීජය කෙරෙහි පහළ වුණා. එයා ලොකු කරඬුවක් හදාගෙන ගිහිල්ලා ඒ කරඬුවට කල්පෘක්ෂයේ බීජය ලබා ගත්තා. ඔහුට කොච්චර භක්තියක්ද කියනවා නම් ඔහු ඒක දිහා බැලුවෙත් නැහැ. එච්චරට භක්තිය. බලන්න නැතුවම කරඬුව ඇහුවා. වහලා ඔහු අවුරුදු 10 ගාණක් ඒ බීජයට උපහාර දැක්වුවා. උපහාර දක්වලා ඔහුගේ සිතෙහි ශක්තිය හා ගතෙහි ශක්තිය අවසන් වෙනකොට ඔහු සදාකාලික දුප්පතෙක් බවට පත් වුණා. මං ඔබෙන් අහන ප්‍රශ්නය, කල්පවෘක්ෂයේ බීජයට කල යුත්තේ ඔහු කළාද නොකල යුත්තේ කළාද? නොකල යුත්තේ කළා. කල්පවෘක්ෂයේ බීජය පහළ වුණේ කිසිවෙකුගෙන් ගෞරව ලබන්න නෙමෙයි. කල්පෘක්ෂයේ බීජය ඔබට දුන්නේ, බීජය ඔබ ළඟට ඇවිල්ලා තියෙන්නේ ඔබෙන් වැඳුම් ලබන්න නෙමෙයි. ඒ බීජය ඔබ ළඟට ඇවිල්ලා තියෙන්නේ ඔබව පිරිසිදු කරන්න. ඔබ පිරිසිදු කරන්න ඔබ ළඟට ආපු කෙනා ඔබ ගෞරව කළ යුතු කෙනෙක් නෙමෙයි, ඔබ පිරිසිදු කරන කෙනා. ඒ පිරිසිදු කරන කෙනාට අපි ගෞරව කරන්නේ, පිරිසිදු කරනවා අපිව. ශුද්ධවන්තෙක් බවට පත් කරනවා. ශුද්ධවන්තෙක් බවට පත් කරන කෙනා කොහොමත් ඔබව අතගාන්නේ නැහැ. ඔබව ඉඹින්නේ නැහැ. ඔබට ආදරය කරන්නේ නැහැ. ඔබට රිද්දවනවා. වෛද්‍යවරයෙක් ළඟට යනවා දත් පණුව කාපු මිනිහෙක්. ඒ දන්ත වෛද්‍යවරයා ඔහුට කියනවා උඹගේ දත් ගලවන්න ඕන කියලා. මං අහන්නේ ඒ දොස්තර දත් ගලවනකොට පණුව කාපු දොස්තර මහත්තයාට ආදරයක් හිතෙනවද? කියන්න මට. නෑ, මූනම් පුදුම පව්කාරයෙක්. මගේ දත් අදින විදිය කිසිම හිතක් පපුවක් නෑ. දොස්තරට ආදරයක් හිතෙන්නේ නෑ. ඊට පස්සේ ඊටත් වඩා ගෙදර ගිහිලා පැය 5කින් ලොම්බ බැලුවාම කණ්ණාඩියෙන් හිතෙන්නේ මේ වෙච්ච වැඩේ. එතකොට ආයි බනින්නේ දොස්තරට. ඊට පස්සේ දවස් 3-4කින් ගියා මේ මහත්තයා. ඊට පස්සේ දත්වල මෙෂර්මන්ට් එක මිනුම අරගෙන දත් සෙට් එක හදලා දත් සෙට් එක දාලා ඉවරලා සතියකින් විතර කණ්ණාඩියේ මූණ බලනකොට කියන හොඳ මහත්තයා. එතකම් මෙයා නරක මහත්තයා. මං ඔබට කියනවා කල්පවෘක්ෂයේ බීජය ඔබ ළඟට එන්නේ ඔබව පිරිසිදු කරන්න මිසක් ඔබව නලවන්න නෙවෙයි. දැන් අර කල්පවෘක්ෂයේ බීජය ලබාගත් මිනිසයාට ඒකට පුදුම භක්තියක් ඇති වුණා, ආදරයක් ඇති වුණා. එයා ඒක දිහා බැලුවේවත් නැහැ. ඒක ලස්සන කරඬුවක දාලා තියලා ඒකට මල් පූජා කරන්න, ගෞරව කරන්න, වඳින්න, පුදන්න පටන් ගත්තා. එයා හිතුවා මේම වන්දනා කරගෙන මල් පූජා කරගෙන හිටියාම මේ කල්පවෘක්ෂය පැලවේවි කියලා. පැලවුන්නේ නැහැ. පැලවුන්නේ නැහැ. ඒක අර මිනිහත් එක්කම වයසට ගියා. අයිතිකාරයත් එක්කම වයෝ වෘද්ධ වුණා. අයිතිකාරයත් එක්කම නාකි වුණා. අයිතිකාරයත් එක්කම ලෙඩ වුණා. මොකද්ද මේ අයිතිකාරයත් එක්කම ලෙඩ වෙන්නේ? විමුක්තිය බීජයයි. ඇත්තටම මා දෙසූ වචන ඔබ ප්‍රායෝගිකව භාවිතා නොකළොත් මා දෙසූ වචන ඔබ තුල ඔබ සමග ලෙඩ වෙනවා. මා දෙසන වචන ඔබ තුල ඔබ සමග වයසට යනවා. මා දෙසන වචන ඔබ තුළ ඔබත් එක්ක ජරාවට පත් වෙනවා.
මා දෙසන වචන ඔබ තුළ ඔබත් එක්ක මරණයට පත් වෙනවා. ඔබට විමුක්තිය දෙන්නේ නැතුව. මං අහන්නේ කාගේ වරදයි කියා. ගෙනාපු පුද්ගලයා කරන්නේ ගෙනල්ලා දෙන එක විතරයි. ඊට වඩා කාර්යයක් ඔහුට සබදාම පවරා නැහැ. එතනින් එහා වගකීම ඔබටයි. මිනිස්සු කරන්නේ හැමදේම තම නැති ගෞරව කරන්න ගිහිල්ලා නැති වන්දනා කරන්න ගිහිල්ලා නර සාම්ප්‍රදායික සංස්කෘතික පුද පූජා කරන්න ගිහිල්ලා අර කල්පුක්ෂේ බීජය මිය ගියා. සදා කාලයටම. කවදාකවත් එහි ප්‍රතිඵලයක් ලබා දුන්නේ නැහැ. දැන් අවුරුදු 10 ගාණක් බලන් හිටියා මේක එනකම්. මේ වචන අහන්න. වචන ඇහුණා. අහපු වචන ඇහෙනකොට දරා ගන්න බැරුව භක්තිය ශ්‍රද්ධාව වැඩි වෙලා ඒ වචන වලට වඳින්න පටන් ගත්තා. ඒ වචන වල අන්තර්ගතය නොසොයා සිටියා. ඒ වචන ඔබව සුද්ධ කරනවට අකමැති වුණා. වචන ඔබව සුද්ධ කරනවා. වචන ඔබට හිංසා කරනවා. වචන ඔබට රිද්දවනවා. වචන අවසානයේ ඔබව පිරිසිදු කරනවා. අර භක්තියෙන් විශ්වාසයෙන් ඇදහිීමෙන් ගමන් කරපු මිනිසයා ඒ කල්පවෘක්ෂයේ බීජයට වන්දනා කරමින් අවුරුදු 100ක් විතර ගියා. ඔහුත් වයසට ගියා. කල්පවෘක්ෂයේ බීජයත් වයසට ගියා. දෙකම එකවර වයසට ගිහිල්ලා දෙකම එකවර ලෙඩ වෙලා දෙකම එක වෙලාවෙ එක දවසේ මිය ගියා. ඒ වචන ගෙනාපු මිනිහා අපරාධේ. දැන් 3 දෙනෙක් වචන නාස්ති කරගත්තා. ඒ 3 දෙනාටම වචන වල ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. කල්පවෘක්ෂයේ බීජ තවත් කෙනෙකුට ලැබුණා. ඔහු මෙහෙම කල්පනා කළා. කල්පවෘක්ෂයේ බීජය ලේසි පහසු එකක් වෙන එකක් නැහැ. ඒක පොළවේ හිටවන්න ඕන නැහැ. ඒක වෙන මෙහෙක හිටවන්න ඕන. ඔහු කල්පවෘක්ෂයේ බීජය ඉල්ලගත්තා. ඉල්ලගෙන ඒක වටේට වෙනත් බීජවල පොතු 10 වලින් පිරෙව්වා. ඔහු 10 වලින් පුරවලා සෑම දවසකම උදෑසනකම කල්පවෘක්ෂයේ බීජය තියද කියලා බලලා ආයි 10 වලින් වහනවා. කල්පවෘක්ෂයේ බීජේ නම් කුමක්ද? මා කිව්ව වචනයි. 10 නම් කුමක්ද? ඔබගේ ක්‍රියාකාරකම්. රස්සාව කරන්න ඕන. මකුල් ගෙදර යන්න ඕන. නෑදෑයන්ට යුතුයකම් ඉටු කරන්න ඕන. ළමයි ඉස්කෝලේ යවන්න ඕන. මං අද දාන ගෙදර යන්නත් ඕන. හවස shopping යන්න තියෙනවා. ඔක්කොම ඉවර වෙලා දොස්තර හම්බෙන්න යන්න ඕන. ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා උයන්න ඕන. නැත්තම් දවල්ට කෑම නැහැ. ඕව තමයි 10. අර මිනිහා කලේ කල්පවෘක්ෂයේ බීජය ගෙනල්ලා කරඬුවේ තියලා 10 වලින් වැහුවා. මං ඔබෙන් අහනවා ප්‍රශ්නය. කල්පවෘක්ෂයේ බීජය පැලවෙනවද කියලා? දැන් ඔය නෑ කියලා ඔළුව වනනවනේ. ඒ වනන්නෙම 10 දාපු මිනිස්සු. ඒ ධර්මය ඒ කල්පවෘක්ෂයේ බීජය හම්බ වුණාම විශාල ප්‍රමාණයක් එකට 10 දානවා. මේම හිතනවා දැම්ම ඕනේ දැන් හම්බ වෙලා තියෙන්නේ හරි වැඩේ හරි ඒ වුණාට ඉතින් මේ ටිකත් කරගන්න ඕනනේ ඒ ටික කරගන්න ගියාම බීජය මියදෙනවා හැමදාම වෙන්නේ මේ වචන අහපු මිනිස්සු වචන වලට 10 දාලා වහනවා අපරාධේ ඒ 10 දාලා වැහුවාම ඒ බීජය පැලවෙන්නේ ඒ බීජයේ අයිතිකාරයත් එක්ක වයසට යනවා. හැමතිස්සෙම බීජයේ වයසට යන්නේ අයිතිකාරයා දිහා බල බල. ඒ තමයි ඒ ධර්මය. අයිතිකාරයා ලෙඩ වෙන දවසට බීජය ලෙඩ වෙනවා. අයිතිකාරයා මැරෙනකොට බීජයත් මිය යනවා. එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. මේ මහා පෘථුවියේ අහසේ පොළොවේහි නීති පවතිනවා. අහසෙහි පොළොවේහි සියලු නීති ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. ඒ ධර්මයේ සියල්ල ප්‍රත්‍යක්ෂ කළ කෙනෙකුට විතරයි. එයා ඒ කතාව දන්නවා. ඕගොල්ලෝ ඒක දන්නේ නැති නිසා විමුක්තියේ බීජයට කල්පවෘක්ෂයේ බීජයට 10 වලින් වහනවා. දැන් මේ ඉන්න විශාල පිරිසක් ඒක 10 වලින් වහලා තියෙනවා.
ඒගොල්ලන්ගේ දෛනික ක්‍රියාකාරකම් ඒගොල්ලන්ට ලොකුයි. ඇත්තටම කල්පෘක්ෂයේ බීජය ගෙනාපු කෙනා ඔබ පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන්නේ අමාරුම තැනක, බැරිම තැනක, කරන්නම බැරි දෙයක්. හිතන්න මෙහෙම. හොඳටම අමාරු වෙලා ලෙඩක් හැදිලා ඉන්න වෙලාවක්. නැගිට ගන්නවත් පණ නැහැ. කල්පෘක්ෂයේ බීජය ගෙනාපු කෙනා ඔබ ළඟට පැමිණ කියනවා මෙසේ. මට පොඩි වතුරු තිබහක් තියෙනවා. ලොකු එකක් නෙමෙයි, පොඩි වතුරු තිබහක්. ඒකට මට අර උඩ පොල් ගහට නැගලා, උඩම ගහට නැගලා එක කුරුම්බ ගෙඩියක් අතට අරගෙන වරෙන් බිම දාන්න එපා. උඹම කපලා මට ගෙනත් දීපන් බොන්න. පොඩි වතුරු තිබහකට. බැරි මරගාතේ නැගිට ගන්නත් බැරුව උණ හැදිලා කේන්ද්‍රි ගාණ්ඩ බෙහෙත් ගන්න යන මිනිහෙකුට ඇවිල්ලා කියන විරි ලැජ්ජ නැති කතාව. ඒ ඔහුගේ ඉට්ට කරන පරීක්ෂාවයි. දෙන්න එපා වෙන්න කතා කරන්නේ. දැන් ඕගොල්ලන්ට උනත් දෙන්න හිතනවාද එහෙම ඉල්ලුවාම? මට ඉවස ගන්න බෑ, වතුර පිපාසෙ ඉන්න බෑ, දීපන් නැත්තම් මෙතනම ඩොක් කිව්වනම් කොහොමාරි කියලා කෙක්කකින් ඇනලා කඩලිර. එහෙම නෙමෙයිලා. මට පොඩි වතුර පිපාසයක්. පොඩි වතුර පිපාසයක්. වතුර එපා. උසම ගහින් කුරුම්බාවක් කඩලා අතට ගේන්න ඕන බිම දාන්න තහනම්. කපලා මට පිළිගන්නපන්. බොන්නේ බින්දු 2යි. දැන් ඕක කරන්න කැමති අය කවුද? ඔය පරීක්ෂණයෙන් සමත් වෙන්න නම් ඔය පරීක්ෂණයට මුහුණ දෙන කෙනා ඒ වතුර ඉල්ලන කෙනා වෙනුවෙන් ජීවිත පූජා කොට තිබිය යුතුමයි. නැත්තම් කරන්න බෑ. මොකද එයාට උණ හැදිලා ඉන්නේ. එයා බෙහෙත් නොගත්තොත් මිය යනවා. එයා ඔහු කෙරෙහි ආත්ම පූජාව කළා තියනවාද කියලා බලන්න කරන පරීක්ෂාවයි. සස පණ්ඩිත චර්යාවෙහි බෝසතාණෝ සක්දෙවිඳු බෝසතාණන් වහන්සේගේ සීලය පාරමිතා ශක්තිය පරීක්ෂා කරන්නේ මොකක් කළාද? ඔහොම එකක් කළා. මට බඩගිනි කන්න ඉල්ලනවා. එතකොට කියනවා ගෙන්නට පැන අන්නේ වගේ එකක් මේ කිව්වේ. තේරෙන භාෂාවෙන් කුරුම්බ උපමාවක් යොදාගෙන. කෙනෙක් හිතනවා එහෙම කුරුම්බනම් මේ වෙලේ කඩන්න බෑ. ඕනම නම් වතුර ඩිංගක් දෙන්න. එතකොට කියනවා නෑ. මට බින්දු 2යි ඕන. කුරුම්බවන අර උඩම ගහෙන් එකක් ඕන. එතකොට කිසිම දවසක අර පිපාසාවෙන් හා රෝගයෙන් පෙළෙන මනුෂ්‍යයා කුරුම්බ කඩන්න යන්නේ නැහැ. කුරුම්බ කඩන්න යනවා. ඒ ඉල්ලන කෙනා කෙරෙහි ජීවිත පරිත්‍යාගය කරපු කෙනෙක් ආත්ම දහස් ගාණක් එකක් නෙවෙයි. One monthly payment would be nice. I need more inventory. ආත්ම දහස් ගාණක්. එතකොට එයා යන්නේ ලෙඩේ නිසා පුරුද්දට මිසක් හැකියාවට නෙමෙයි. කොබලන් එක තේරිච්ච අය බැරි මරගාතේ අමාරුව තියාගෙන පුරුද්දට මේ යන්නේ. හයියකින් යනෝ නෙමෙයි, කැමැත්තකින් යනෝ නෙමෙයි. මට සසර පුරුද්දක් තියෙනවා පූජා කළ ආත්මය. ඒ පුරුද්දට යනවා ගහ උඩදී මේ යන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. මගේ බලාපොරොත්තුව ඊටුණා. මොකද්ද මගේ බලාපොරොත්තුව? කුරුම්බ කඩන්න යන එක. වතුර බින්දු 2ක් දෙන එක. ඒ උන්වහන්සේ මගෙන් ඉල්ලපු දෙය. එතකොට ඔච්චර හැකියාවක් නෑ මිනිස්සුන්ට. මිනිස්සුතර දෛනික ක්‍රියාකාරකම් වලින් අර කල්පෘක්ෂ බීජය වහනවා. ඔගොල්ලොත් දැන් වහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට වැඩ වැඩි. ඇත්තටම වැඩ වැඩි නෙමෙයි. මේ සංස්කෘතික හා සමාජ ජාලය ඔබ වෙතෙන්ට දාලා තියෙන්නේ. ඔබ වෙතෙන්ට දානවා ඔබව නොදැනුවත්ව. අපි මම දාන්න බෑ. මම දැනුවත්. මම දන්නවා. මම යනකොට දන්නවා මේ යන්නේ මෙතෙන්ට. මෙතන ගිහිල්ලා මේ සංස්කෘතික හා සමාජ ජාලයට මම එකතු වුණාම මම මේ ක්‍රියාකාරකම් ජාලය මෙතන කරන්න ඕන. මේ කර ඉන්නකොට මට පුළුවන් වෙන්න ඕන මේ උපරිම අවස්ථාවෙහි සියල්ලෙන් සමුගන්න. මං කියපු කතාව තේරුණාද? ඒ මට වැඩ වැඩි වෙලා තියෙන හොඳම උපරිම අවස්ථාවේ සියල්ලෙන් සමුගන්නවා. ඒක මට පුළුවන් නම් විතරයි මම අර සංස්කෘතික සාම්ප්‍රදායික ජාලයට බහින්නේ. නැත්තම් මට වෙන්නේ ඕගොල්ලන්ට වෙච්ච සන්තෑසියමයි. මොකද්ද වෙන්නේ? ගිහිල්ලා ඒකට හිර වෙනවා.
ඒකට හිර වුණායින් පස්සේ කියනවා ඉතින් මේවා කරන්න ඕනනේ දැන් ඔව් ඕන කරගනින්න. හැබැයි බීජය මේ ඇදෙනවා. සුපිරි මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ කල්පනා කරනවා මම මේ සාම්ප්‍රදායික සංස්කෘතික රාමුවට ගිහිල්ලා හිර වෙනවා. මම මේ සියලු ක්‍රියාකාරකම් කරනවා. හැබැයි මට මේ සියලු ක්‍රියාකාරකම් වල උච්චම අවස්ථාවේහි සියල්ල එකවර අතහැර දාලා සියල්ලෙන් සමුගන්න හයිය තියෙනවා. ඒ කියන්නේ යායකින් අයින් වෙච්ච කෙනෙක්. මිනිස්සු කරන්නේ කල්පෘක්ෂයේ බීජය දහයියා වලින් වහනවා. දහයියා වලින් වහපු කිසිම මිනිස්සෙකුට පැලයක් හම්බ වෙන්නේ නැහැ. පැලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය. දැන් 10 වලින් වහලාද තියෙන්නේ? කල්පනා කරලා බලන්න. මම ඒක 10 වලින් වැහුවද? තවත් කෙනෙකුට කල්පෘක්ෂයේ බීජය හම්බ වෙනවා. ඔව් මෙහෙම කල්පනා කරනවා. මේක එසේ මෙසේ බීජයක් නෙමෙයි. මේක පළ කරගත්තොත් මම මහා ධනවතෙක් බවට පත් වෙනවා. ඒ පැල වුණොත්නේ කියලා එයා කල්පෘක්ෂයේ බීජය ගල් වලින් වහනවා. ගල් කියන්නේ කොමක්ද? ගල් කියන්නේ ඔහු සතු වස්තුවයි. ඔහු සතු ධනයයි. ඔහු ධනයෙන් කල්පෘක්ෂයේ බීජය වහනවා. බීජය වහලා ඔහු කල්පනා කරනවා මේ බීජය ගල් වලින් වැහුවාම හොඳ සාරවත් පැලයක් හම්බ වෙවි. කිසි දවසක බීජයක් ගල් වලින් වැහුවාම සාරවත් පැලයක් එන්නේ නැහැ. ඒ වුණාට එයා එහෙම හිතනවා. සමහර මිනිස්සු මේ වචන අහනවා. ගැලවීමේ වචන විමුක්තියට පත්වීමේ මාර්ගය අහලා ඉවර වෙලා ඊට පස්සේ ඔහු කල්පනා කරනවා මම ඒ වචන දෙවෙනි කොට ධනය ඉපය යුතුයි. ඔහු ධනය පළවෙනි කරනවා. ඔබට ධනය අයිති වෙන්නේ හුස්ම වැඩ කරන අන්තිම වෙලාව වෙනකම් විතරයි. ඒත් ඔබට මගේ වචන අයිති වෙන්නේ හුස්ම නැවතුණයින් පස්සේ. හොඳට මතක තියාගන්න. ධනය ඔබට අයිති වෙන්නේ අන්තිම හුස්ම තියෙනකම් විතරයි. ඒත් ඔබ මාගේ වචන දෙවෙනි නොකරන්න. මක් නිසාද? ඔබට වචන අයිති වෙන්නේ හුස්ම නැවතුණයින් පස්සේ. හුස්ම නැවතුණයින් පස්සේ මිනිහෙකුට යමක් ඉතුරු වෙනවා නම් ඒ මා කියූ වචන පමණයි. ඉතුරු සියල්ල මිනිහට අහිමි. ඔහුට අහිමි. ඔහුගේ ආත්මය අහිමි. ඔහුගේ ශරීරය අහිමි. ඔහුගේ දේපල දරුවෝ නෑදෑයෝ සියල්ල අහිමි. ඔහුගේ ධනයත් අහිමි. හැබැයි කෙනෙක් ඒ වචන විශ්වාස කරගෙන වචනවලට බැහැගෙන ජීවත් වුණා නම් ඔහු වචන සමගම අජරාමරතාවයට පත් වෙනවා. ඒ කියන්නේ මරණින් පස්සේ ඔහුට වචන අයිති වෙනවා. ඔහු සදාකාලික අමරණීයත්වයට පත් වෙච්ච මරණයෙන් අයින් වෙච්ච උතුම් කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි කතාව. නමුත් වෙන්නේ මේකයි. අර කල්පෘක්ෂයේ බීජය ධනයෙන් වහනවා. ඔහු ධනය හම්බ කරනවා. ඒ වෙනුවෙන් කාලය වෙන් කරනවා. ඒ වෙනුවෙන් කැපකිරීම කරනවා. ඒ වෙනුවෙන් කල්පනා කරනවා. ඒ වෙනුවෙන් දවස මහන්සි වෙනවා. ඔහුත් නොදැන ඔහු වයසට යනවා. ඔහුත් නොදැන ඔහුට දහම අමතක වෙනවා. දහම අමතකයි. දැන් ඔහු දහම ගැන එච්චර අවධානයක් නැහැ. ධනය සොයන්න තමයි කතාව. ධනය සොයලා ඒ ධනයෙන් ලාභ ලැබුණාම ඒක නැවත ධනය උපයනවා. මිනිස්සෙකුට ජීවිතේ බොහෝ දේවල් ඉපදීමෙන් පස්සේ උරුම වෙනවා. තරහ, වෛරය, කෝපය, කාමය, නෑදෑයෝ, හිතවතුන්, සහෝදරයෝ මේ සියල්ල මිනිහෙකුට හිමි වෙනවා. ධනය මේ සියල්ල අතරේ ඔබට එකක් අයිතිවීම භයානකයි. ධනය. කාමය ඔබට අයිති වේවි. කාලයක් එක නැති වෙලා යාවි. තරහත් ඔබට අයිතිය තිබේවි. යම් දවසක තරහෙන් ඔබ සමුගනීවි. සහෝදරයෝ ගොඩාක් ඔබට ඉඳීවි. ඒත් ඒගොල්ලෝ මරණය හා වියෝගයෙන් අයින් වෙලා යාවි. නෑදෑයෝ ගොඩාක් ඉඳීවි. පදිංචිය දුරස් වුණාම නෑකනුත් දුරස් වේවි. දෙමව්පියෝ සහෝදරයෝ මරණයෙන් පස්සේ ඔබට අමතක වේවි. ඒත් මිනිස්සෙක් ධනයට ආශා කළොත් ඒ ආශාව ගුණෝත්තර ශ්‍රේණියෙන් වැඩි වෙනවා. මේ සමාජය දිහා විශ්ලේෂණය කරලා බලන්න.
ඒ හරියටම හරි. මිනිහ කාමයට ආසා කළාට කමක් නැහැ. වෛරයට, කෝපයට ආසා කළාට කමක් නැහැ. දෙදෙමව්පියන්ට, සහෝදරයන්ට, නෑදෑයන්ට, බිරිඳට, දරුවන්ට ආශා කළාට කමක් නැහැ. ඒවා වැඩි කල් තියෙන්නේ නැහැ. හැබැයි මිනිහෙක් ධනයට ආශා කළොත්, නොනවතින ආශාවක් හදාගත්තොත්, ඒක එන්නේ වැඩි වෙලා ගිහිල්ලා ඒකෙන් මේ මිනිහ ඉවර වෙනවා. මම ඔබට කියනවා අර කල්පෘක්ෂයේ බීජය මිනිස්සේ ගල් වලින් වහනවා. ගල් කියන්නේ ඔහු උපයාගත් ධනය. ඒකෙන් වැහුවාම කවදාකවත් ඒ කල්පෘක්ෂයේ බීජය පැලවෙන්නේ නැහැ. ඒකේ හැම ඉවර වෙලා යනවා. දැන් මම 5 දෙනෙක් ගැන පැහැදිලි කළා. මේ 5 දෙනාම කල්පෘක්ෂයේ බීජයට උරුමකාරකම කියන්න ඇවිල්ලා ඒ වෙනුවෙන් අවුරුදු දහස් ගාණක් කරඬු හදලා ඒ වෙනුවෙන් පැවතිච්ච දේශනවලට අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා ඒ දේශනවලදී කල්පෘක්ෂයේ බීජය අහවල් කාලේ පැමිණෙනවා කියලා අහලා ඒකට අප්පුඩි ගහලා සතුටු වෙලා ඒකෙන් Tamanට සදාකාලික විමුක්තිය හා ගැලවීම උදා වේවයි කියලා හිතාගෙන ඉඳලා ඒකෙන් Taman සදාකාලික භෞතික හා ආධ්‍යාත්මීය ධනවතෙක් වෙයි කියලා හිතාගෙන හිටපු 5 දෙනෙක්ම සදාකාලික දුප්පතුන් බවට කල්පෘක්ෂයේ බීජය විසින් සාපයකට අහු කළා. දැන් මම ඔබෙන් ප්‍රශ්න කරනවා. ඇත්තටම කල්පෘක්ෂයේ බීජය මා දේශන වචන ආශිර්වාදයේද සාපයේද? සැබෑවටම අයිතුවෙකුට පමණයි ආශිර්වාදය වෙන්නේ. ඒ අයිති නොවෙකුට සාපයක්. ඒ ආශිර්වාදයක් වෙන්නේ ඒකට අයිතිය කියපු කෙනෙකුට විතරයි. ඒකට අයිතිය නොකියපු ඔක්කොටම ඒක සාපයක්. ඒ වචන ඔහු ස්වර්ගයට, නිවනට, ගැලවීමට නෙමෙයි. ඒ වචන ඔහු සදාකාලික අපායට ගෙනියනවා. දැන් බලන්න බීජ ගස්ත 5 දෙනාම ඉවරයි. අර පාරාවෝ රජුරුවන්ගේ ටූටන් කාමන් රජුරුවන්ගේ මේ මිසරයේ චොප්ස් පිරමිඩේ ඇතුලේ තිබිච්ච මරණ එළියට ගත්තා වගේ. ගත් ඔක්කොම ඉවරයි. කාටවත් වගතුවක් උන්නේ නැහැ. මා කිව්ව වචනේ සේමයි. ඒ වචන අයිති කෙනාට පමණයි. ඒ වචන කිසි කෙනෙකුට හොරාට ගන්න බෑ. ඒ වචන බලෙන් සතු කර ගන්න බෑ. ඒ වචන වලට අයිතිය කියන්න බෑ. ඒ වචන මටත් ඕන කියලා ඉල්ලන්න බෑ. ඒවා ඔබට සබදාම විසින් දෙන්නේම විතරයි. තව එක්කෙනෙකුට කල්පෘක්ෂයේ බීජය හමු වෙනවා. ඔහු මෙහෙම කල්පනා කරනවා. කල්පෘක්ෂයේ බීජය සංසාරෙටම හම්බෙන්නේ එකපාරයි. වැරදුනොත් වැරදුනාමයි, හරි ගියොත් හරි ගියාමයි. කෝක වුණත් ඕනවට වඩා හිතන්න නරකයි. බලන්න හිතන විදිය. ලොකුවට ගන්නත් නරකයි. වටිනකමක් තියේ කියලා හිතන්නත් නරකයි, වටිනකමක් නැහැ කියලා හිතන්නත් නරකයි. මම හොඳ කරඬුවක් හදලා ඒකට පෝර පස් දානවා. කවදාකවත් වෙන්නේ නැති එක. කරඬුවකට පෝර පස් දානවා. මම ඒකට වතුරක් දානවා. මම වතුරක් දාලා පසුත් දාලා ඉවර වෙලා මම යනවා කල්පෘක්ෂයේ බීජය ඉල්ලන්න. මට ආයිතිය තියෙන කල්පෘක්ෂයේ බීජය හම්බ වේවි. ඇත්තට මේ මිනිස්සයා කල්පෘක්ෂයේ බීජය වෙනුවෙන් ලෑස්ති වුණෙත් නැහැ, නැත්තේත් නැහැ. 아무තු ලෑස්තියකොත් නැහැ, ලෑස්ති නොවීමකුත් නැහැ. ඒ ඔහුට ආයිති. ඔහුට කල්පෘක්ෂයේ බීජය ලැබුණා. ඔහු ගෙනල්ලා ඒක පැල කළා. ඒක ලස්සනට පැල වුණා. ඒක පැල වෙලා ඉවර වෙලා ඒකෙන් ගහක් ආවා. දැන් ගහක් ඇවිල්ලා තියෙන්නේ. දැන් කුමක්ද ඉල්ලන්න ඕන? දැන් කල්පනා කරන්න. ඉල්ලන්න ඕන කුමක්ද? සදාකාලික ධනවතෙක් කරන්න කියලා ඉල්ලනවාද? තේරුමක් නැහැ. වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වුණාම මේ ධනය අන්සතු වෙනවා. ඒ නිසා ධනවතෙක් වෙලා වැඩක් නැහැ. කවුද වෙන්න ඕන? වෙන්න ඕන නොවෙන්න ඕන කෙනා. මොකද්ද ඕන? ඕන නැති දෙය. මොකද්ද ලැබෙන්න ඕන?
ලැබෙන්න ඕන දේ තමයි යමක් ලැබුණාම සියල්ල නැති වෙනවා නම් අන්න ඒක. මොකද්ද වෙන්න ඕන නොවෙන්න ඕන දෙය? කල්පෘක්ෂය අර හොඳට හැදිච්ච කල්පෘක්ෂයට විමුක්තිය ලබා දෙනවා. ඔව් ඒ කල්පෘක්ෂින් ඉල්ලුව එකම දෙය විමුක්තිය පමණයි. අනික් සියල්ල අවස්ථාවට සාපේක්ෂකයි. වස්ත්‍ර ඔබට වටින්නේ වස්ත්‍ර නැති නිසා. ධනය ඔබට වටින්නේ දුප්පත් නිසා. සහෝදරයන් හා ඥාතීන් ඔබට වටින්නේ හුදකලාව දරා ගන්න බැරි නිසා. පොළව ඔබට වටින්නේ ඉඩමක් නැති තාක් පමණයි. ජලය ඔබට වටින්නේ පිපාසාව තියෙන වෙලාවට පමණයි. ඒත් නිර්වාණය ඔබට වටින්නේ එහි වටිනා හා නොවටිනාකමක් ගැන කතා කළ නොහැකි නිසා. ඒ තුල මා නැති නිසා. එය මා සොයන සදාකාලිකම දෙය නිසා. ඒ මා මරණින් පසුව ජීවත් වන භූමිය නිසා. මනුස්සේ කල්පෘක්ෂෙන් ඉල්ලනවා සදාකාලික විමුක්තිය. මරණයට පත්වන විදිය. ඒ නිසා මතක තබා ගත යුතුයි අපි ජීවිතේ හැම මොහොතකම කල්පෘක්ෂයේ බීජ වගා කරගන්න. දැන් මම පහක් කිව්වා. තවත් කෙනෙකුට කල්පෘක්ෂයේ බීජය හම්බ වෙනවා. එයා ඒ කල්පෘක්ෂයේ බීජය ඊටාම භක්තියෙන් පිළි අරගන්නවා. පිළි අරගෙන එයා හිතනවා කිසි විශේෂයක් නැහැ. මේ හා පැත්තේ හැදෙන දොඹ ගෙඩි, අර එහා වත්තේ තියෙන කදුරු ගෙඩි, මේ වත්තෙන් වැටෙන අඹ ඇටයි, කල්පෘක්ෂයේ බීජයයි ඔක්කොම එකයි. ඔහු මෙහෙම කරනවා. අර කල්පෘක්ෂයේ බීජය තවන් දාපු තැනම අඹ ඇට, පොල් ගෙඩි, දෙහි ඇට, කදුරු ඇට, නොයෙකුත් ඇට ಜಾති ගෙනලා තවන් කරනවා. ඒ වරදින අන්තිම කෙනා. එක්කෙනෙකුට විතරයි හරි ගියේ. කල්පෘක්ෂයේ බීජය නම් කොමක්ද? මා කියූ වචනයි. කෙනෙක් මං කියපු වචන අහනවා. වචන අහලා මෙහෙම කල්පනා කරනවා. ඒ වචන දැන් මාත් දන්නවනේ. ඒව දැන් මටත් කියන්න පුළුවන්නේ. හරිනේ දැන්. අපි දෙගොල්ලොම එකම භූමියේ තවන් දාගමු. කියන අපි දෙගොල්ලොම දැන් එකයි. අපි එකම කරඬුවේ ජීවත් වෙමු. එකම පොළවේ අපි පැලවෙමු. ඔහුට වැරදුනා. ඒ කොච්චර බීජ දහස් ගණනක් මෙතන තිබ්බත් කල්පෘක්ෂයෙන් ආපු එක බීජයයි තියෙන්නේ. ඒ සුද්ධයි, පාරිශුද්ධයි. අර මෝඩ මිනිහා හිතනවා එයාත් ඒ වගේ කියලා දැන්. කොබලන් මේ කතාව තේරෙන්නේ මේ ඔයගොල්ලන්ට වරදින තැන කියන්නේ. ඒක හරි භයානක වැරදීමක්. මාත් එකයි. දැන් කල්පෘක්ෂයේ බීජයත් හැදෙනවා මෙතන. අඹත් හැදෙනවා, පොළුත් හැදෙනවා, දොඹත් හැදෙනවා. අර මිනිහා කල්පනා කරනවා දැන් මම කල්පෘක්ෂයේ මොකෙන් ඉල්ලුවත් එකයි. පොල් ගහ ළඟට ගිහිල්ලා පත් කඩේ දාලා වැඳලා එලලා තුන් පාරක් নমස්කාර කළා විමුක්තිය දෙනු මැනවි කියනවා. ඩෝංගාල ඔලුවට පොල් ගෙඩියක් වැටෙනවා. කල්පෘක්ෂයේ බීජය විමුක්තිය ඉල්ලපු නැති නිසා එතනම මියදිලා වැටෙනවා. කොබලන් කතාව තේරිච්ච අය. කොච්චර එක කරඬුව ඇතුලේ හිටියත් එක මේසේ හිටියත් එකට මේ එක පුටුවේ හිටියත් එක වාහනේ හිටියත් එක මහා පොළවේ හිටියත් ශුද්ධවන්තයාමයි. ගැලවුම්කාරයාමයි. ගැලවුම්කාරයා මාළුකාරයා වෙන්නේ නැහැ. ගැලවුම්කාරයාමයි. ගැලවුම්කාරයා මාළුකාරයා කරගත්තොත් ඔළුවට පොල් ගෙඩියක් වැටුනහම තේරෙවි. ඒක හරි භයානක කතාවක්. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම ඒ කරඬුව ඇතුලේ නුසුදුස්සා තෝරන්නේ කෙසේද? කරඬුව ඇතුලේ නුසුදුස්සා තේරීම. එකම කරඬුවක ශුද්ධවන්තේ භාවයට පත් කරන කල්පෘක්ෂයේ බීජයක් තියෙනවා. පොල් තැඹිලි නොයෙකුත් බීජ පැලවෙනවා. නුසුදුස්සා තෝරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි නුසුදුස්සා තෝරන්නේ. අර අනිත් බීජ
හිටවපු කෙනා හිතනවා මේකයි අරකයි දෙකම එක වගේ. එකම පාට, එකම කතාව, එකම කෑම, එකම විදියට hina වෙන්නේ, එකම විදියට යන්නේ, එකම දේවල් කරන්නේ, එකම විදියට හිටිය ගමන් නටනවා, දඟලනවා, පයින්නවා, උඩ පයින්නවා ඔක්කොම එක වගේ. කිසිම වෙනසක් නැහැ. ඒ නිසා මුගෙන් විමුක්තිය ඉල්ලුවත් එකයි, මුගෙන් විමුක්තිය ඉල්ලුවත් එකයි. පරීක්ෂාව කරන්න ඕන වෙලාවේදී නුසුදුස්සා තෝරන්න ඇත්තටම කල්පවෘක්ෂයේ බීජය එයාට මාරු වෙනවා. එයා නුසුදුස්සා නිසා. කොබලන තේරිච්ච අය? නුසුදුස්සා නිසා. සැඟවුණු අමුත්තා සොයා ගැනීමේ තරඟය. සැඟවුණු අමුත්තා නම් කවුද? සුද්ධවන්තයාය. සැඟවුණු අමුත්තා සොයන්නෝ කවුද? මේ වචන අසන ඔබලාය. ස්ටේජ් එක හදන මිනිහා සැඟවුණු අමුත්තා වෙන්නේ නැහැ. ඒ වගේම ස්ටේජ් එකේ සින්දු කියන ගායකයා සැඟවුණු අමුත්තත් නෙමෙයි. සැඟවුණු අමුත්තා. ඕ සැඟවුණු අමුත්තා ඉන්නේ කා අතරද? අර ඔක්කොම අතර ස්ටේජ් එක හදපු මිනිහයි ඒකේ නැගලා සින්දු කියන මිනිහයි අතර සීමාවේ සැඟවුණු අමුත්තා ඉන්නවා. කොබලන තේරෙනයි? සින්දු කියන මිනිහට වඩා උඩින් නෙමෙයි ඉන්නේ. ස්ටේජ් එක හදපු මිනිහට වඩා යටින් නෙමෙයි ඉන්නේ. අතර ඉන්නේ. මං කියන්නේ සැඟවුණු අමුත්තා සොයන්නේ භාග්‍යවන්තයා කියලා. සැඟවුණු අමුත්තා සොයන්නා භාග්‍යවන්තයාය. මක් නිසාද? ඔහු එයට සුදුසුකම් සපුරා ඇති බැවිනි. ඇත්තරම නුසුදුස්සා තෝරන්නේ කරඬුවක් ඇතුලේ අන්න ඒක භාග්‍ය. ඒක පින. ඒක සසර. සුදුස්සා විතරයි තේරෙන්නේ. නුසුදුස්සා ඉවත් වෙනවා. කිසිම දවසක ඒ කල්පවෘක්ෂයේ බීජය කාටවත් අවතක්සේරුවට ලක් කරන්න බෑ. අවතක්සේරුවට ලක් කරන්න බෑ. මං ඔබෙන් මෙසේ ප්‍රශ්න කරනවා. කල්පවෘක්ෂයේ බීජය මනුස්ස වෙසක් අරගෙන ඔබ ඉදිරියේ ජීවමාන වෙනවා. ලෝක සම්මතයේ සියල්ල සම්මත කරලා තියෙනවා ප්‍රාණඝාතය භයානක අකුසලයක් කියා. සියලු මනුෂ්‍ය වර්ගයා ප්‍රාණඝාතයෙන් ඉවත් වෙලා කල්පවෘක්ෂයේ බීජය හෙවත් විමුක්තිය මහ පොළොවට අරගෙන එන මිනිහා අත් දෙකට මරපු මිනී දෙකක් අරගෙන ඉවෙලා මිනිසුන් ඉදිරියේ ජීවමාන වෙනවා. ලෝක සම්මතයේ හැටියට ඔහු සුද්ධවන්තයේද අසුද්ධවන්තයේද? ලෝක සම්මතයේ ප්‍රාණඝාතය අසුද්ධයි කියා. ඒ වුණාට සුද්ධවන්තයා මිනී දෙකක් අරගෙන ඔහු විසින්ම මරපු මිනී දෙකක් අරගෙන මහ පොළොවේ ජීවමාන වුණා. මං ඔබෙන් අහනවා ඔහු සුද්ධද අසුද්ධද කියලා? ඔහු සුද්ධයි. සම්මතයට අසුද්ධයි, පරමාර්ථයට සුද්ධයි. සුද්ධවන්තයා මිනී අරන් ආවත් සුද්ධයි. ඒ අසුද්ධවන්තයෙක් වෙන්නේ නැහැ. ඒ අයිතිය මයික කාටවත් පැහැර ගන්නත් බෑ. මොකද කවුරුවත් දීපු එකක් නෙවෙයි. හැමතිස්සෙම අපි පැහැර ගන්න අපට දීපුවා. කෙනෙක් පිරිසිදු වුණාම පිරිසිදු උනේ නැහැ. පිරිසිදු කෙරෙව්වා මිසක් සබදාම විසින්. ඒ නිසා කාටවත් ඒක පැහැර ගන්න බෑ. දැන් මම සුද්ධවන්තභාවයේ බීජය 6 විදියකට ගෙන හැර දැක්කුවා. මම ඔබට කියනවා ලෝකේ පැරණි ධර්මයක් තියෙනවා. ඒ මගට 600ක් පිළිපන්නොත් 100ක් ඊතර වෙන බවත් 500ක් අතරමං වෙන බවත්. කීයක් අතරමං වෙනවද? 500ක් අතරමං වෙලා 100ක් ඊතර වෙනවා. ඒ මගට 6 දෙනෙක් ආවොත් 5 දෙනෙක් අනතුරටපත් වෙලා එක්කෙනෙක් බේරෙනවා. ඒ මගට ලක්ෂ 6ක් ඒ මගට පැමිණියොත් ලක්ෂයක් ඊතර වෙලා 5 ලක්ෂයක් විනාශ වෙනවා. ඒ ලෝක සම්මතයක්. ඒක තියෙන්නේ එහෙමයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒකේ හේසෙමම තිබිය යුතුයි. සුදුස්සාට පරීක්ෂණ 100ක්. නුසුදුස්සා ඉවත් වන තුරුම සුදුස්සාව පරීක්ෂා කරනවා. කොබලන් මේ වචනේ තේරිච්ච අය නුසුදුස්සන් ඉවත් කරන තුරුම සුදුස්සාව පරීක්ෂා කරනවා. ඇත්තටම වැඩියෙන් විඳවන්නේ නුසුදුස්සද සුදුස්සාද? සුදුස්සා විඳවනවා. ඒ ලෝක ධර්මයක්. ඒ විමුක්ති මාර්ගයේ තියෙන එහෙම. සුදුස්සා විඳවන්න ඕන. මොකද නුසුදුස්සා ඉවත් වීම දක්වා තියෙන්නේමයි. තියෙන්න ඕන එහෙම නෙමෙයි ඉතින්. තියෙන්න ඕන එක අනිත් පැත්ත. නුසුදුස්සා ඉවත් කළා. ඒ කියන්නේ සුදුස්සාව පරීක්ෂා නොකර නුසුදුස්සා පරීක්ෂා කරන්න. ඒ වුණාට එහෙම නැහැ. තියෙන්නේ නුසුදුස්සා පරීක්ෂා
කරලා ඉවර වෙනකම්ම සුදුස්සා පරීක්ෂාවට ලක් වෙනවා. හරිම අමුතුයි. ඒක තමයි ඒකේ තියෙන විදිය. දැන් මොකද මාත් එක්ක එනවද ඔහොම හැරිලා යනවද? ඔන්න ඇත්තම කතාව කිව්වා. ඔච්චරයි ඒකේ තියෙන්නේ. වෙන මොකක්වත් මේකේ නැහැ. කිසිම ප්‍රතිපත්තියක් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මේ දේශනාව අරගෙන බැලුවා මේක මහා ගරු ගාම්භීර කතාවක්. මේක ලියන්න ඕන පොතක නෙමෙයි රන්පත්වල මේ දේශනාව. රන්පත්වල ලියලා තැම්පත් කරන්න ඕන මෙන්න උන්වහන්සේ කරපු දේශනාව ගැලවීමේ මාර්ගයේ සම්බන්ධව මේක හරියටම හරි. මේකෙන් ගැලවෙන්නේ මෙච්චරයි විනාශ වෙනවා මෙච්චර. ඒක මෙසේ දේශනා කළා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. රම්පත්වල මේ දේශනාව ලියලා මහා චෛත්‍යයක් හදලා රාබේගිරිය වගේ මහා ප්‍රඥා පාරමිතාව සූත්‍රය ලියලා තැම්පත් කළා තිබ්බා වගේ මේක තැම්පත් කරනවා කවුරු හරි කෙනෙක් ඒත් ඔහු ගැලවීමටපත් වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. කෙනෙක් මේ කිසිම දේශනාවක් දන්නේ නැතුව කිසිම දේශනාවක් අහන්නේ නැතුව මා සමග ඒමට හැකිද? හැකි. කිසිම වචනේ මෙම කියනවා මං උන්වහන්සේගේ වචන අහලා නැහැ. හැබැයි මං උන්වහන්සේ දැක්කා. පසුපස ගියා. එච්චරයි. ඒතර මම ප්‍රශ්න කරනවා වචන අහන්නේත් නැතුව මා දෙසූ දේ දන්නේත් නැතුව කෙසේද පැමුණුනේ? ඒක තමයි සුදුසුකම. නුසුදුසු ඉවත් වෙනකම්ම හිටියා. තේරුණාද පරීක්ෂණය? ධර්මයේ නෙමේ පරීක්ෂාව. නුසුදුසුන් ඉවත් කිරීම. ඇත්තටම භක්තිවන්තයාට උරුමයි. භක්තිය නැත්තාට දුරස් වෙනවා. භක්තිය තියෙන කෙනා වචන නාහා හිටියත් ඔහු ඈතර වීමට ලක් වෙනවා. ඒක මහ පුදුමයි. කිසිම ධර්මයක් අහන්න නැතුව කිසිම දෙයක් කරන්න නැතුව එකම අචල විශ්වාසයකින් අචල භක්තියකින් ආත්ම පරිත්‍යාගයෙන් ආත්ම පරිත්‍යාගය. කොහොමද ආත්ම පරිත්‍යාගය කියන්නේ? ආත්ම පරිත්‍යාගය කියන්නේ ඒ වචනවලට ජීවිතේ පූජා කළාම ඔබ වෙනුවෙන් ඔබට කරගන්න දෙයක් ඉතුරු වෙන්න බෑ. මට මතකයි පුංචි කාලේ අපේ ආච්චි භාවනා කරන පූර්වාකෘත්‍ය කියනකොට බුද්ධ රත්නයේ ජීවිතේ පූජා වේවා කියලා කියන්න අතර එක පාට මම ගිහිල්ලා ඔඩොක්කුවට පැන්න ගම ඵලයන් පැත්තකට වෙලා හිටපන්. ආච්චි බුද්ධ රත්නයේ ජීවිතේ පූජා කළා නැහැ. මම ඔඩොක්කුවට පැනලා දඟලනකොට එහෙනම් ආච්චි කලබල කරන්නේ නැහැ. කොබලන් මේ කතාව තේරෙන අය. බුද්ධ රත්නයේ ජීවිතේ පූජා කළා නම් මේක කොටියෙත් දඟලුවත් මේක උඩ ඇවිල්ලා දැන් මේ ජීවිතේ මට ආйти නැහැ. දැන් මේක ආйти කාටද? බුද්ධ රත්නයට. එතකොට මම මේ සියල්ල විඳ දරාගෙන මේ සියල්ල උපේක්ෂා සහගතව ඉන්න ඕනේ මාට කරන පරීක්ෂාව. මට පොඩි කාලෙම තේරුණා මේ ආච්චි ගහන්නේ පචයක්. ඒ උනාට උන්දට කියලා වැඩක් නැහැ. උන්ද මට ටොක්ක්ක් කරලා අයින් කරලා වාඩි කරවලා තියෙනවා පැත්ත කරලා හිටපන් මේ මගුල් කරන්නේ නැතුව කියලා. ඒ පූජාව කරන අය අන් අය වෙනුවෙන් ජීවත් වෙන අය. ඒ පූජාව කරන අයට තමන් වෙනුවෙන් කරගන්න දෙයක් නැහැ. අන්න එතකොට තේරෙනවා අන් අය වෙනුවෙන් ජීවත් වෙලා තියෙනවා. තමන් වෙනුවෙන් කරගෙන නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ වචන නැසුවාට ගමනට සුදුසුයි. පුදුම විනිශ්චයක්. මම ඔබෙන් ප්‍රශ්න කරනවා. කෙනෙකුට විමුක්තිය දීම සඳහා කරන විනිශ්චයේදී ඒකට නීති පොතක් තියෙනවද? නැහැ. අධිකරණයක නඩුවක් විභාග කරනකොට ඒ නඩුව විභාග වෙන්නේ නීති පොතකට අනුව. ඒ උනාට විමුක්තියේදී නීති පොතක් නැහැ. විමුක්තියෙහි විනිශ්චය විභාගයේදී විනිශ්චය විභාග සිද්ධ වෙන්නේ ගැලවුම්කාරයාට කැමති විදියට. කොබලන් තේරෙන අය? ගැලවුම්කාරයාගේ කැමැත්ත. ඒකට කාටවත් හරස් වෙන්න බෑ. අපි අහලා තියෙනවා චීන කතාවක්. එක බෝධිසත්වයෙක් හිටියා සිටිගර්භ. ඒ ශිතිගර්භ බෝධිසත්වයෝ හාමුදුරු කෙනෙක් භික්ෂුවක් එයාගේ අතේ තිබුණ ලොකු පලිඟුවක්.
එයා බෙල්ලේ ඇඟේ හැමතැනම දියමන්ති මාල දාගෙන තමයි හිටියේ. අතේ තිබුණ විශාල රත්තරන් වලින් හදපු පොල්ලක්. එයා මනුස්ස ලෝකේ බණ කියනකොට බණ අහලා අපාගත වෙච්ච මිනිස්සු හොයාගෙන එයා අපායට යනවා. බලන්න හැටි. මනුස්ස ලෝකේ බණ අහා එයාගෙන් බණ අහලා අපාගත වෙච්ච අය. ඒගොල්ලෝ හොයලා අපායට යනවා. අර අතේ තියෙන පොල්ලෙන් ගිහිල්ලා යම රජුරන්ගෙන් පර්මිෂන් ගන්නෙත් නැතුව යම දොර බින්දිනවා. මිදලා අතේ තියෙන පළඟුවෙන් සදාකාලික අන්ධකාරෙහි තියෙන නිරය ආලෝකමත් කරනවා. ආලෝකමත් කළා එයාගෙන් බණ අහපු අය ඉන්නවද කියලා බලනවා. එකෙක් හරි අහු වුණොත් වහාම ඇදලා අර ගන්නවා. ඇදලා අරගෙන ඇවිල්ලා ස්වර්ගයට විසිකරනවා. ස්වර්ගයට විසිකලා නැවත අපාගත වෙනවා. අර ඉන්නේ විත්තියේ බෝධිසත්වය. එයා හැමදාම ජීවත් වුණේ අපායේ. එයාගේ ජොබ් එක තමයි මිනිසුන් ස්වර්ගස්ත කිරීම. හරි අමුතුයි. එයා ඉන්නේ අපායේ. ඒක හරි. එයාගේ රාජකාරිය බණ අහපු මිනිසුන් නිකන් ගොබ්බයෝ නෙමෙයි. බණ අහපු මිනිසුන් අපාගත වෙලා හිටියොත් ගිහිල්ලා නිරිසත්තු අපායෙන් උස්සගෙන ඇවිල්ලා ස්වර්ගයට අතාරිනවා. දිව්‍ය ලෝක වලට අතාරිනවා. ඒක හොඳ කතාවක්. ඒකයි කිව්වේ විනිශ්චයේදී අවසාන විමුක්ති විනිශ්චය ගැලුම්කාරයාගේ කැමැත්ත. වෙන කිසිම එකට උත්තර නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න ඕන ඔබට අර කල්පෘක්ෂයේ බීජය හම්බ වෙලා තියෙන්නේ පැල කර ගන්නකොට පරිස්සම් වෙන්න. කොබලන් මේ කතාව තේරිච්ච අය ඔය පැල කර ගන්න කියලා වරද්ද ගන්නවා. දැනට වෙන වාදනයක පැල කරලා තියෙනම් වහාම මේ දේශනාව ඇහුවයින් පස්සේ වාදනේ මාරු කරන්න. නැත්තම් එන්නේ අදාළ ගහ නෙවෙයි. වෙන එකක් එන්නේ. ඒක මතක තියාගෙන යන්න ඕන. විමුක්ති මාර්ගය ඊටාම දුර්ලභයි. ඊටාම දුර්ලභයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ. ඒක කාලයකට සැරයක් පහළ වෙන්නේ. ධර්මයේ ලෝකේ හැමදාම පවතිනවා. ධර්මයේ තියෙනවා. විමුක්ති මාර්ගය නෑ. විමුක්ති මාර්ගය පහළ වුණාම ඒක දේශනා කරන කෙනෙක් ඉන්නවා. ඒක ශ්‍රවණය කරන පිරිසක් ඉන්නවා. දේශනා කරන්නයි ශ්‍රවණය කරන්නයි දෙගොල්ලොම යනවා. ඒක තමයි විනිශ්චය. ඒක අපිට මොකුත් ඒකට මේ පෞද්ගලිකව ඇඟිලි ගහන්න බෑ. එහෙම කරන්න බෑ. සුදුස්සා පමණමයි ඊතර වෙන්නේ. නුසුදුස්සා ඉවත් වෙනකම්ම පරීක්ෂණය. හරි අමාරුයි. නුසුදුස්සා ඉවත් වෙනකම්ම පරීක්ෂණය. ඒ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕන. ඒ පරීක්ෂණයට මුහුණ දුන්නොත් කවුරු හරි ඔවුන් සදාකාලික සුද්ධවන්ත භාවයට පත් වෙනවා. ඒගොල්ලෝ සදාකාලිකව පිරිසිදු වෙනවා. එච්චරයි. එතකොට ඒගොල්ලෝ ආයෙ උපදින්නේ නැහැ. ඇත්තටම උපදින්න නෙමෙයි ආයෙ මැරෙන්නේ නැහැ. මං කියන්නේ කවුරුත් උපදින්නේ නැහැ කියලා. මම කියන්නේ මිනිස්සු මැරෙන්නේ නැහැ. මට ඕනේ එහෙම තැන. මට උපදින්න නැති තැන් ඕනේ නැහැ. අපරාධේ මැරුණාන් පස්සේ උපදින්නේ නැත්තා. මට ඕන මැරෙන්නේ නැති තැනක්. කොබලන්න මං කියන කතාව වචන දෙකේ තේරුම් දෙකක් තියෙනවා. ආයි මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉපදිලා හැම ඉන්නවා. කොච්චර හොඳද එතන. ඒ තමයි ඒ කියන සුද්ධ භූමිය. එතන මැරෙන්නේ නැහැ කවුරුවත්. ඉපදිච්ච අය හැමම ඉන්නවා. එතන වෙනස් වෙන්නේත් නැහැ. මුකුත් නැහැ එතන. අන්න එතෙන්ට ගියා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හැබැයි එතෙන්ට ගියොත් ආයි මෙහෙට එන්නත් බෑ. මෙහි තියෙන ප්‍රශ්නේ නෑ. එතන මැරෙන්නේ නැහැ කවුරුවත්. මිනිස්සුන්ට ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය මරණය. එහෙනම් ඒක නැති තැනක් මම හොයාගත්තොත් ඒක තමයි මට ජීවිතේ හම්බෙන ලොකුම උත්තරයත්. ඊට වඩා උත්තරයක් මට හම්බෙන්න බෑ. අන්න ඒ ගැන තමයි මේ දේශනාව. මේ බණ නෙමෙයි විමුක්ති මාර්ගය. ඒක දෙකක්. කල්පෘක්ෂයේ බීජ උපමාවෙන් කරපු දේශනාව. බීජ 6ක් හම්බ වෙනවා. 6 දෙනා 6 පැලක පැල කරනවා. 5 දෙනෙකුට ප්‍රතිඵල නැහැ. එක්කෙනෙක් හදා ගන්නවා. ඒක අහඹුවක්. ඒ නිසා ඒ අහඹුව ඕන කෙනෙකුට අයිති කරගන්න පුළුවන්. එච්චර ප්‍රකතාව. ඒක කාටවත් අයිති වෙන්නේ නැහැ. එයාට අයිති වෙයි. එහෙම කියන්න බෑ. මම එයාට වඩා මෙහෙම කළා. මම මෙච්චර කාලයක් එතෙන්ට යනවා. එහෙම කියන්නත් බෑ. ඒව කියන්න බෑ.
අවසානක වෙලාවෙ සිද්ධ වෙන දේ තමයි පිළිගන්න ඕන. කාටවත් කලින් පුරෝකථනය කරන්න බෑ. එහෙම කියන්න බෑ. කොච්චර පුරෝකථනය කරගෙන හිටියත් අන්තිම වෙලාවෙ මෙහෙම එකපාරට වෙනස් වෙන්න පුළුවන්. අපි හිතනවා දැන් මම මේ උපදිනවා ඊළඟට මං ඊළඟට මේ දිව්‍ය ලෝකෙට යනවා මං මනුස්ස ලෝකෙට එනවා මං ආයි දිව්‍ය ලෝකෙ කොහොම එනවා. නමුත් අන්තිම වෙලාවෙ එකපාරටම ඉවර වෙන්නත් පුළුවන්. ඒක අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා විමුක්තිය හඹුවක්. නුසුදුස්සා සිටිනකම්ම පරීක්ෂණය. ඒක ඉවර වුණාම ඒ ඇත්තෝ ගැලවීමටපත් වෙනවා. ඒගොල්ලෝ මැරෙන්නේ නැති සුද්ධ භූමියට ළඟා වෙනවා. හැබැයි අර බීජය ගැන පරිස්සමෙන්. ඒ සුදුසු තැන වපුරන්න ඕන. කොයි වෙලාවකවත් ඒක නුසුදුසු තැනක හිටවන්න එපා. නරක ප්‍රතිඵලමයි ලැබෙන්නේ.